ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේ අවසානට ගයේ ප්‍රධානී ෂෝගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා කියලා කියනවා. ඉතින් ගයේ ඉල්ලනවා අපිට මේ විවාහ කිවිසුම නැති කරලා දාන්න පුළුවන්ද කියලා. එතකොට මේ කතාවත් එක්ක සෝජන්ගේ අතේ තිබුණ තේ කෝපයක් කුඩු කරලා දානවා. ඒ වගේම ඒ වටේ හිටිය කට්ටිය මේ ගැන කතා වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ ෂෝ ක්ලෑන් එකේ එල්ඩර්ස්ලාගේ මූණට පොඩි හිනාවක් ආවා. වටේ හිටිය කට්ටිය කතා වෙනවා ෂෝ පවුලට මේක ලොකු නින්දාවක්. මේ ඔක්කොටම වැරදිකාරයා අර කුණුගොඩ. හැබැයි ඕකට ඔහොම වෙන්නම තමා වටින්නේ. කිසිම වැඩ කර නැති මිනිහෙක් එයා. ඉතින් යනුත් කරගන්න දෙයක් නැතුව එයාගේ තාත්තගේ පැත්ත බැලුවා. සෝජන් ටිකක් අවුලෙන් කියනවා ඔයාලා දන්නවා ඇති දෝචි මහද්වීපයේ ගෑනු කෙනෙක් ඇවිල්ලා එයාගේ විවාහ ගිවිසුම කැන්සල් කරන්න හදනවා කියන්නේ ඒකෙන් අනිත් කට්ටියට වෙන නින්දාව කොයි වගේ එකක්ද කියලා. ඉතින් ගයේ ආයෙත් ආචාර කරලා කියනවා මම දන්නවා ඒක ගොඩක් අමාරු ඉල්ලීමක් කියලා. ඒත් ඔබතුමා කරුණා කරලා අපේ සෙක්ට් ප්‍රධානීතුමාගේ පැත්තනොත් හිතලා බලන්න. මේ කතාවට තරහ ගිය සෝජන් නැකිටලා සොනික් දෝ ප්‍රහාරයක් දියත් කරනවා. ඉතින් ගයේත් යන්ට්‍රන් ඉස්සරහට ඇවිල්ලා එයාගේ අතට ශක්තියක් එකතු කරන ගමන් සටන් කරන්න සෝදානම් වෙනවා. හැබැයි මේ වෙලාවේ ෂෝ ක්ලෑන් එකේ එල්ඩර්ස්ලා කියනවා සෝජන් දැන් මෝග නවත්තන්න. ඔයා ෂෝ පවුලේ ප්‍රධානියා කියන එක අමතක කරන්න එපා. මේ කතාවට ටිකක් සංසුන් වන සෝජන් කියනවා යන්ට්‍රන් ඔයාගේ සීයලා මේ විවාහයෙන් නැති කරලා දාන එක ගැන මොකද කියන්නේ? ඉතින් යන්ට්‍රන් ටිකක් අවුලෙන් කියනවා මගේ සීයා ඒකට කැමති වුණේ නැහැ කියලා. ඒත් ඒක මගේ ප්‍රශ්නයක්. මට මගේ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන්. මේ කතාවත් එක්ක සෝජන් අය ටිකක් පස්සට ගිහිලා එයාගේ පුටුවෙන් ඉඳ ගන්නවා. ඊට පස්සේ සෝජන් ටිකක් අවුලෙන් කියනවා ඔයා ගොඩක් නිර්භීතයි. නාලන් සූට ඔයා වගේ දුවෙක් ලැබිලා තියෙන එක ඇත්තටම ඉරිසියාවට කාරණයක්. ඉතින් යන්ට්‍රන් අංකල් ෂෝ කියලා දෙයක් කියන්න හදද්දිම සෝජන් කියනවා මට ප්‍රධානී ෂෝ කියලා කතා කරන්න කියලා. අංකල් ෂෝ කියලා අය කටින් අහන්න මම සුදුසු නෑ. ඔයා තමයි යුන්ලන් සෙක්ට් එකේ ඊළඟ නායකයා වෙන්න ඉන්න පුද්ගලයා. ඔයා අනාගතයේ දෝචි මහද්වීපයේ ඉහළම චරිතයක් බවට පත්වෙයි. මගේ පුතා සාමාන්‍ය මිනිසෙක් විතරයි. එයාටත් ඔයාව ලබා ගන්න තරම් වටින්නේ නෑ. මේ කතාවට ගයේ ආචාර කරලා කියනවා ප්‍රධානී ෂෝ මේ ගැන තේරුම් ගත්තාට ගොඩක් ස්තුතියි. අපේ සෙක්ට් ප්‍රධානීතුමා මේ ගැන කතා කරන එක හොඳ නැති දෙයක් කියලා දැනගෙන හිටියා. ඒ නිසා එයා මේ තෑග්ග විශේෂයෙන් මට අරන් එන්න කීවා. මෙහෙම කියලා ගයේ පෙට්ටියක් එළියට අරගෙන ඒක ඇතුලේ තිබුණ පිල් එකක් හැමෝටම පෙන්නනවා. මේක දැකලා පුදුම වුණ ෂෝ ක්ලෑන් එකේ එල්ඩර්ස්ලා දෙන්න කියනවා මේ චීගදරින් පිල් එකක් කියලා. ඉතින් ගයේ කියනවා ඔව් මේකෙන් දෝචි මට්ටමේ ඉන්න කෙනෙක්ට එයාගේ ශක්තිය ඝනීභවනය කරන සාර්ථකත්වය 100% වැඩි කරනවා. ඊට පස්සේ ඒ කෙනාට ඇත්තම දෝච කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ පිල්ලක රිපයින් කරෙත් ගෞරවනීය සෙක්ට් එල්ඩර් කෙනෙක් වුණ ගූහගේ අතින්. ඉතින් ෂෝ ක්ලෑන් එකේ එල්ඩර් කෙනෙක් කියනවා ඒ කියන්නේ මේ පිල්ලක හදලා තියෙන්නේ පිල් රජතුමා ගූහ. හැබැයි මේ වෙලාවේ යන් ගයට කියනවා ඔයා ඔය පිල්ල ගායත් අරන් ගියොත් හොඳයි කියලා. ඉතින් දෙවෙනි එල්ඩර් ටිකක් තරහින් කියනවා තමුන්ට මෙතන කතා කරන්න අයිතියක් තියෙනවද? කට වහගෙන ඉන්නවා කියලා. ෂෝයන් තමුන් හරියට හැසිරෙන්න දන්නේ නැහැ. මම දන්නවා තමුන්ට දුකයි කියලා. මේ කතාවට ඉඳන් හිටපු තැනින් නැගිටපු යන් කියනවා එල්ඩර්ස්ලා දෙන්න මේ විවාහ කිවස ගැනීම බලෙන් ඉවත් කරන එක ඔයාලගේ පුතාලට සිද්ධ වුණොත් එහෙම. ඔයා එතකොටත් මේ විදිහටද කතා කරන්නේ. මේ කතාවට මේ එල්ඩර්ස්ලා තරහ ගනින්දී ෂූන කියනවා ෂෝයන් සහෝදරයා කියන දේ හරි. මේ ප්‍රශ්නයට ඔයාලා මැදිහත් වෙන එක සුදුසු නැහැ. ෂූනගේ මේ කතාවට එල්ඩර්ස්ලා ශක්තිය පිට කරන එක නවත්තනවා. ඊට පස්සේ යන් සෝජන් ළඟට ගිහිල්ලා එයාට ආචාර කරනවා. යන් යන්ට්‍රන් දිහා බලලා කියනවා මේ දැන් ඔයා කිව්වා නාලන් සීයා මේ කසාදේ නවත්තන එකට කැමැත්ත දුන්නේ නැහැ කියලා. ඉතින් යන්ට්‍රන් යන් දිහා බලලා හිතනවා මේ කොල්ලා දැක්කහම නම් හොඳයි වගේ පේනවා. ඒත් මෙයා මෙච්චර මුරණ්ඩු පුද්ගලයෙක්ද? මෙහෙම හිතුව යන්ට්‍රන් කියනවා මම කලින් කිව්වා වගේම මේ කසාදෙට මගේ සීයාත් එක්කන් කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් යන් කියනවා එහෙනම් මට සමා වෙන්න. මගේ තාත්තටත් ඔයාගේ මේ ඉල්ලීමට උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ. මේ කසාදය වැඩිහිටියන් එකතු වෙලා තීරණය කරගත්ත දෙයක්. එයාලා එකිනෙකා කතා කරගන්නේ නැතුව මේ කසාදය කාටවත් නැති කරලා දාන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් මේකෙන් අපි මැරිලා ගියපු දෙමාපියන්ගේ නමට හානියක් වෙනවා. ඒ නිසා මම හිතනවා අපේ පවුලේ කවුරුත් මේ වගේ අවනම්බුවකට මුහුණ දෙන්න ලෑස්ති නැතුව ඇති කියලා. ඉතින් යන්ගේ මේ කතාවට ෂෝ ක්ලෑන් එකේ එල්ඩර්ලාගේ මූණත් ටිකක් අවුල් යනවා. යන්ගේ මේ කතාවට යන්ටන් ටිකක් තරහින් කියනවා තමුන් මේ කසාදේ නැති කරලා දානවට කැමති නැද්ද ඇයි? තමුන්ට ලැබෙන දේවල් මදි වගේද? හොඳයි. එහෙනම් මම මගේ මාස්ටර්ට කියලා තමුන්ට තව චී ගැදරින් පිල්ස් 3ක් අරන් දෙන්න. ඒ වගේම තමුන්ට ඕන නම් මට පුළුවන් තමුන්ට යුල්ලන් සෙක්ට් එකට ඇතුල් වෙන්න ඉඩ හදලා දෙන්න. ඊට පස්සේ තමුන්ට ඉහළ මට්ටමේ දෝචි හැකියාවන් පුරුදු වෙන්න පුළුවන්. ඒක ප්‍රමාණවත්ද? මේ කතාවත් එක්ක වටේ හිටිය හැමෝම ගොඩක් පුදුම වෙනවා. යන් ටිකක් තරහින් කියනවා ඔයා ගොඩක් කරුණාවන්තයිනේ.
මට ඇත්තටම තමුන්ට පයින් ගහන්න හිතෙනවා. මේ කතාවට යන්ට්‍රන් ටිකක් කලබල වෙද්දී එයාගේ ඉස්සරහට ආව ලියුලින් යන්ගේ පැත්තට කඩුවක් දික් කරනවා. ඉතින් සෝජන් යන්ට කියනවා කලබල වෙලා වැඩ කරන්න එපා කියලා. ඉතින් මේ සිද්ධිය දැකලා ගයේ ටිකක් අවුලෙන් වගේම ඔළුව හලවනවා. මේ වෙලාවේ යන්ට්‍රන් යන්ගේ ඉස්සරහට ඇවිල්ලා කියනවා තමුන් මේකට කැමති වුණත් නැති වුණත් මේ කසාදය නවත්තන්න ඕනේ. කරුණා කරලා මතක තියාගන්න. මම මේ පාර ෂෝ පවුලට ආවේ මගේ ගුරුතුමා වගේම යුල්ලන් සෙක්ට් එකේ නායකයාත් මේකට පෞද්ගලිකව කැමැත්ත දුන්න නිසා. තමුන් හිතන්නේ මේක කලින්ම සැලසුම් කරලා කරපු දෙයක් කියලා. හැබැයි ඒත් මේක තමයි ඇත්ත. තමුණුත් හොඳටම දන්නවා. අපි අතර තියෙන පරතරය කොයි වගේ එකක්ද කියලා. අපි දෙන්න අතර සම්බන්ධයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉතින් යන් තරහින් කියනවා යන්රන් තමුන් මාව විහිළුවක් කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මගේ තාත්තා එයා තමයි මේ පවුලේ ප්‍රධානියා. අද තමුන් කියන විදිහට මේ වැඩ සිද්ධ වෙන්න ඉඩ දුන්නොත් එහෙම එයා කොහොමද අනාගතයේදී ෂෝ පවුල පාලනය කරන්නේ? ඒ වගේම එයා කොහොමද බූටන් නගරයේදී අනාගතේ එයාගේ තැන රැකගෙන ඉන්නේ? ඉතින් සෝජන් දිහා ටිකක් වෙලා බලන් හිටිය යන්රන් කියනවා මම අද ටිකක් කලබල වෙලා වැඩ කරේ. මට තාවකාලිකව මේ කසාද ඉවත් කරන්න කියපු ඉල්ලීම ඉවත් කරගන්න පුළුවන්. ඒත් ඔයා මාත් එක්ක ගිවිසුමකට එළබෙන්න ඕනේ. කසාදේ නවත්තන එක අවුරුදු 3කට අපිට කල් දාන්න පුළුවන්. හැබැයි අවුරුදු 3කට පස්සේ ඔයා යුන්ලන් සෙක්ට් එකට ඇවිල්ලා මට අභියෝග කරන්න ඕනේ. ඔයා ඒ සටනින් පරාජය වුණොත් එහෙම මම ප්‍රසිද්ධියෙන් අපේ කසාදේ නවත්තලා දානවා. හැබැයි ඔයා දිනුවොත් එහෙම එකෙන් අංකල් ෂෝට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ වගේම මේ කතාවත් එක්ක සෝජන් ඉස්සරහට ඇවිත් යන්ට්‍රන්ට කියනවා එයා හොඳටම දන්නවා මගේ පුතාගේ දැන් තත්ත්වය මොන වගේ එකක්ද කියලා. එහෙම එකේ ඔයා එයාට කියන්නේ ඔයාට අභියෝග කරන්න කියලාද? ඔයා මේ විදියට එයාව අගෞරවයට පත් කරන එක හරිම ලොකු විහිළුවක්. ඉතින් යන්ට්‍රන් කියනවා මේ වගේ දේවල් වලට අනිවාර්යෙන් බිරි දෙන්න එළුවෙක් වගේ කෙනෙක්ව අවශ්‍ය කරනවා. ඔයාගේ ගෞරවය රැක ගන්න තියෙන අවශ්‍යතාවය මිසක් එහෙම නැත්නම් මම අදම මේ කසාදය නතර කරලා දාලා මේක ගැන ප්‍රජාවට දැනගන්න සලස්වනවා. ඔයන් අවුරුදු 3කට පස්සේ එහෙම නැත්නම් දැන් ඔයා මේ ගැන තීරණයක් ගන්න. ඉතින් සෝජන් මේ ගැන දෙයක් කියන්නේ අද්දිම යන් ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔයාට ඕනේ මේ කසාදය නවත්තලා දාන්නනේ. තමුන් හිතන්නේ මම කුණු ගොඩක් කියලා. මට තමුන් වගේ බුද්ධිමත් ගෑනු කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා. මෙහෙම කසාද කිව්වසමත් තිබුණේ නැත්නම් මම තමුන්ගේ මූණ දිහාවත් බලන්නේ නැහැ. යුල්ලන් සෙට් එක ගොඩක් බලවත්. ඒත් මම තාම තරුණයි. මට තවත් කාලය තියෙනවා. මම දැන් වැඩ කරන්නේ නැති කෙනෙක් තමයි. ඒත් අනාගතයේදී තමුන් හිතන්නේ මගේ වර්ධනයක් නැති වෙයි කියලාද? යන් මේ කතා කරන දිහා ෂූන ලොකු සතුටකින් බලන් හිටියා. ඉතින් යන් තවත් එක දිගටම කියවනවා. යන්ටන් ඔයාගේ සීය ගැන හිතලා මම තමුන්ට එක අවවාදයක් දෙන්න. හැම ජීවන චක්‍රයකම ඉහළ තැන් වගේම පහළ තැන් තියෙනවා. දුප්පත් තරුණ කොල්ලෙක්ව කවදාවත් පහත් කරලා සලකන්න එපා. යන්ගේ මේ කතාවත් එක්ක යන්ටන්ට කට උත්තර නැතුව යන් දිහා බලාගෙන හිටියා. සෝජන් ටිකක් සතුටින් කියනවා ඒක ගොඩක් හොඳ වාක්‍යයක් කියලා. මගේ පුතා ඇත්තටම නියමයි. මේ වෙලාවේ යන්රන් තරහින් කියනවා තමුන් මොන හයියක් අරන්ද මට උගන්වන්න එන්නේ. තමුන් දැන් කිසිම වැඩකට නැති මිනිස්සෙක්. හොඳයි එහෙනම්. තමුන්ට හැකියාවක් තියෙනවා නම් මට පෙන්නනවා තමුන් කොහොමද මේ තත්ත්වය අනිත් පැත්ත හරවන්නේ කියලා. අවුරුදු 3කට පස්සේ මම යුල්ලන් සෙක්ට් එකේ බලාගෙන ඉන්නවා. එදාට තමුන්ට මාව පරද්දන්න පුළුවන් නම් මම ජීවිත කාලෙම තමුන්ගේ වහලෙක් වෙන්න සූදානම්. අවුරුදු 3කට පස්සේ තමුන් කුණු ගොඩක් නම් මේ කසාදය තමුන් නැති කරලා දාන්න ඕනේ. මේ කතාවට hina වුණ යන් කියනවා අවුරුදු 3ක් බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මට තමුන් ගැන කිසිම ආසාවක් නැහැ. මෙහෙම කියපු යන් පින්සලක් අරගෙන කොලයක දෙයක් ලියනවා. ඊට පස්සේ පිහියක් අරගෙන යන් එයාගේ අත තුවාල කරලා අර කොලේ ලේ වලින් අස්සම් කරලා ආයෙත් යන්ටන් ඉස්සරහට ගිහිල්ලා කියනවා තමුන් හිතන්න එපා මම තමුන් වගේ බුද්ධිමත් බිරිඳක් ලබන්න හීන දකිනවා කියලා. මේ කොලේ ලියලා තියෙන්නේ මේ කසාද කිව්සම ඉවර කරනවා කියලා දෙයක් නෙමෙයි. මේකේ ලියලා තියෙන්නේ තමුන්ගේ පවුලයි ෂෝ පවුලයි අතර තියෙන සම්බන්ධය සදාටම ඉවරයි කියන එක. අද ඉඳන් මේ ෂෝ පවුලට නාලන් යන්ට්‍රන් කියන තමුන් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මෙහෙම කියපු යන් නාලන් යන්ට්‍රන් පැත්තට අර කොලේ විසි කරලා දානවා. මේ වෙලාවේ යන්ගේ මේ කතාවට තරහගේ යන්ට්‍රන් තමුන් මොන හයියක් අරගෙනද මා මේ විදිහට ලැජ්ජ කරන්න කියලා කියනවා. ඊට පස්සේ යන් සෝජන් ළඟට ගිහිල්ලා දන ගහලා ආචාර කරලා කියනවා අවුරුදු 3කට පස්සේ ඔයාගේ පුතා අනිවාර්යයෙන් යුන්ටන් සෙක්ට් එකට යනවා. ඊට පස්සේ අද ඔයාට මේ උණ ලැජ්ජාව මම නැති කරලා දානවා. ඉතින් සෝජන් මුහුණේ පොඩි හිනාවක් එක්කන් කියනවා මම විශ්වාස කරනවා මගේ පුතා කවදාවත් මේ විදියට දුර්වලයෙක් විදිහට හැමදාටම ඉන්න එකක් නැහැ කියලා. මේවා නිකන් වැඩ කර නැති කටකතා විතරයි. අනාගතයේදී මේ කටකතා නිකන් බොරුවක් කියලා අප්පුවේ. ඉතින් ආයෙ පාරක් යන් බිම ඔලුව ගහලා යාගේ තාත්තට ආචාර කරලා නැකිටලා යන්රන් ළඟට යනවා.
ඊට පස්සේ යන් කියනවා අවුරුදු 3කින් මම තමුන් හොයාගෙන එන්නම් කියලා. මෙහෙම කියපු යන් මේ ශාලාවෙන් ඇවිදගෙන පිට වෙලා ගියා. ඉතින් අද කොටස ওই විදියට ඉවර වෙනවා. ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.